හායි හැමෝම ගොඩක් සතුටෙන් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේ මගේ ගෙවණු බදාදා දවස. ඉතින් අද හස්බන්ඩ්ට නිවාඩු. ඒ හින්දා ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. මම කොහොමවත් නැගිටිනකොට උදේ කොහොමත් 4යි ගානට නැගිට්ට යාට තේ එකක් හදලා දෙන්න. ඒ නිදාගෙන හපව නැගිටිනකොට මට මතක විදියට 10:00 පහ වෙලා. නැගිට්ට මේ බ්ලෙන්ඩර් එක දානවා කපනවා කොටනවා එන සද්ද ගොඩයි. උස්සයට එනකොට මේ අද පොර උයනවා. මම මොනවද උයන්නේ කියලා මේ කප්ස් හැදුවලු මම නම් දන්නේ නැහැ කාලත් නැහැ මොකද්ද channel එකකින් බලාගෙන හදලා ඉතින්. ඔන්න ඔහොම තමයි තියෙන්නේ ඒකේ. ඇත්තටම රසයි හැබැයි. මම දන්නේ නැහැ පෙනුම නම් කොහොමද කියලා මම ඊට කලින් කප්ස් දැකලා නැහැ මම වීඩියෝ එකකින්වත් බැලුවෙත් නැහැ. ඉතින් ඒක කන්න ඊට පස්සේ මම මෙන්න මේ වගේ ලුණු මිරිසක් හැදුවා. ඊට පස්සේ අපිට බර්ත්ඩේ එකට කොහෙවත් යන්න ඕනෙත් නැති හින්දා අද ෆාම් එකේ හැමෝම ඩිනර් අවුට් එකක් යනවා. හවස 6ට යමු කියලා තමයි කතා වුනේ. දැන් අපි මේ යනවා. දැන් මේ යන ගමන් ඉන්නේ. ඉතින් අපි දැන් යනවා අපේ ෆාම් එකේ තව මල්ලි කෙනෙක් වැඩ කරනවා. එයාටත් අපේ වාහනේම යන්න පුළුවන් කියලා ඉතින් බොරුවටනේ යාගේ වාහනේත් යන්නේ. අපි කෝ අපිත් එක්කම යමු කියලා. මේ ආව ගන්න යාගේ ගෙදරට ගියා. එයාවත් අරගෙන දැන් අපි මේ හපව එන ගම. දැන් අපිට හරිම ඉක්මනට කළුවර වැටෙනවා. සමයකට නම් අපිට කොහොමත් කළුවර වැටෙද්දී 9 වගේ වෙනවා. දැන් 5:00 වෙනකොට කළුවරයි යන්නේ. ඊට පස්සේ දැන් අපි මේ හයිවේ එකේ යන ගම. තුන් දෙනාත් එක්ක chat එකක් දාගෙන ඉතින් යනවා මේ. එයාලා දෙන්න නම් කතා වෙන්නේ දැන් අද හස්බන්ඩ් නිවාඩු හින්දා අද ෆාම් එකේ මොනවද උනේ ඕවා තමයි. අනිත් කට්ටියට කලින් අපි ගියා අදාළ තැනට. ඉතින් ගිහිල්ලා දැන් මේ එයාලා එනකන් අපි තුන් දෙනා chat එකක් දාගෙන ඉන්නවා. පුදුම තරම් සීතලයි දැන්. අන්න මැඩම් මෙහෙම ඇවිල්ලා. අර ඈත පේන්නේ එයාලා. දැන් ඉතින් අපි හෙමින් යනවා. මේ ඉන්නේ සෙට් එක අපි ඔක්කොමලා 11ක් හිටියා. මට ඉතින් අනේ ලැජ්ජයි. ඇත්තටම ලැජ්ජයි මට වීඩියෝ ගන්න. මම මේ කට්ටිය කාලේ වුණාට පස්සේ ෂේප් එකේ නැගිටලා යනකොට ගත්ත වීඩියෝ ක්ලිප්ස් 2-3. අපි ඔක්කොමලා 11ක් හිටියා. ෆාම් එකේ සෙට් එක. ඒ කියන්නේ යාළගේ ෆැමිලි ඔක්කොම. මෙන්න මෙයා තමයි ශක්ති. අපේ බොස්ගේ පුතා තම්බි කියලා මං කියන්නේ. එයා හරි ෆ්‍රෙන්ඩ්ලි අනේ. ඒ රෙස්ටෝරන්ට් එකෙන් අපි තමා අන්තිමටම ගිය සෙට් එක. හැමෝටම බයි කියලා good night කියලා අපි දැන් මේ එන ගම. ඔන්න රෙස්ටෝරන්ට් එක තමයි ඒකේ නම මොකද්ද? රෙන් බාර් ඇන්ඩ් කිචන් රෙස්ටෝරන්ට්. ඉතින් කෑමත් හොඳයි. කට්ටිය එන්ජොයි කරා. ඊට පස්සේ අපි අර මල්ලිව දාලා එන ගමන් කිවිවත්තක් මැදින් එන්නේ. කිවි ටිකකුත් කඩාගත්තා. නැත්තම් මට හපෝ ඕක කඩන්න යන්න කම්මැලි යන්නේ. එන ගමන් කිවි ටිකකුත් කඩාගෙන අපි දැන් මේ ගෙදර බලා එන ගමන්. අදට වීඩියෝ එක ඉවරයි. අපව අලුත් වීඩියෝ එකක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.